මම දැන් ඇවිත් ඉන්නේ ජායලට. ලංකාවේ ටැටු ඉන්ඩස්ට්‍රි එකේ සුවිශේෂී නමක් තිබු චරිතයක් හම් වෙන්න තමයි මම ඇවිත් ඉන්නේ. ඒ තමයි දිමු ෆර්නෑන්ඩෝ. ඉතින් දිමු අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් සිලොන් ටැටු කන්වෙන්ෂන් 2025 ගියවර සාර්ථක කරගන්න අපේ දිමු ෆර්නෑන්ඩෝ අති විශාල සහයෝගයක් ලබා දුන්නා සිල්වර් ස්පොන්සර් කෙනෙක් විදිහට එකතු වෙලා. ඒ වගේම මෙවරත් ඔබ අති විශාල තිරයෙන් පිටපස්ස සහයෝගයක් අපිට ලබා දෙනවා වෙන්ඩර්ස්ලා ආටිස්ට්ලා කන්ටැක්ට් කරගන්න වගේම දැනට සෝෂල් මීඩියා කැම්පේන් එකකුත් ඔබ කරනවා. ඔබ ඇයි මේ වගේ සහයෝගයක් ලබා දෙන්න තීරණය කරන මොන වගේ අනුග්‍රහකත්වයක්ද ඔබ දක්වන්න කියලා මම කැමතියි දැනගන්න. ඒකට හේතුව තමයි ඇත්තටම මොකද ගිය පාර කන්වෙන්ෂන් එකේදී අපි දැක්ක ගොඩක් දෙනෙක් එකතු වුණා ලංකාවේ ටැටු ආටිස්ට්ලා අලුතෙන් මේකට ජොයින් වෙච්ච ආටිස්ට්ලා සීනියර් ආටිස්ට්ලා වගේ ගොඩක් දෙනෙක් එකතු වෙලා අපේ ලොකු යුනිටියක් එක්ක අපි වැඩ කරා ඉන්ඩස්ට්‍රි එකක් විදිහට. ඉතින් ඒකත් එක්කම අපි කල්පනා කරා මේ අවුරුද්ද ඊට වඩා හොඳට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට මේ කන්වෙන්ෂන් එක ගෙනියන්න ඕනේ කියන තැනින් තමයි අපි මේ අයානා ඉවෙන්ට්ස් වලට අපි මේක මේ විදිහට සපෝට් කරන්න අපි තීරණය කරේ. ඉතින් අයානා ඉවෙන්ට්ස් වෙනුවෙන් දිමු අපි ඉතාමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ ඒ දක්වන සහයෝගයට. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ සිලොන් ටැටු කන්වෙන්ෂන් 2026 ඔෆිෂියල් පෝස්ට් එක නිම වෙන්නේ ඔබ අතේ. ඒ කියන්නේ එමුනේ කොහොමද කියලාත් අපි කැමතියි දැනගන්න. පෝස්ට් එක සම්බන්ධව කියනවා නම් ඇත්තටම මේ ඒ අයිඩියා එක එනවත් එක්කම මම මේ ඇත්තටම ආටිස්ට් කෙනෙක් ඉන්නවා වරංගා කියලා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. එයාත් එක්ක එකතු වෙලා මට හිතුණා මේ කන්වෙන්ෂන් එකට අපි හොඳ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පෝස්ට් එකක් ඩිසයින් කරන්න ඕනි කියලා. ඉතින් එයාත් එක්ක එකතු වෙලා අපි දෙන්නගේ ස්ටාර්ට් කරපු පොඩි අයිඩියා එකකින් තමයි ওই පෝස්ට් එක හැදුනේ. දවස් 5ක 6ක වගේ කාලයක් බෑක් ඇන්ඩ් ෆෝත් එයා මට ඩිසයින් එක එවනවා මම ඒක කරෙක්ෂන් කරනවා ආයි යවනවා. අපි දෙන්න අයිඩියාස් මික්ස් කරලා තමයි ඇත්තට මේක කරේ. අවසානයේ ඉතාම ලස්සන ලංකාව නියෝජනය වෙන ට්‍රැඩිෂනල් ස්ටයිල් එක අපේ ඉන්ඩස්ට්‍රි එක නියෝජනය වෙන ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පෝස්ට් එකක්. මොකද ඉන්ටර්නැෂනල් වෙබ්සයිට්ස් වලටත් දාන්න සහ ඒ ප්ලැට්ෆෝම්ස් වල දාන්න පුළුවන් ඉතාම ලස්සන නිර්මාණයක් වුණා. ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි මට. මේ පෝස්ට් එක World Tattoo Convention page එකේ මේ වෙනකොට පළ වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට ලොකු ජයග්‍රහණයක් කන්ට්‍රි එකක් විදිහට මම හිතන්නේ ෆස්ට් ටයිම් ලංකාවේ කන්වෙන්ෂන් එක පෝස්ට් එකක් ඒ වගේ ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකක පළ වෙච්ච එක. ඉතින් අපි හැමෝම මේ ගැන සතුටු වෙන්න ඕනේ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට. අනිවාර්යයෙන්ම දෙමු. ඉතින් ඒ සහයෝගය ගැනත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හරි අපූර්ව ක්‍රියේටිව් විදිහට ඔබේ ඔෆිෂියල් පෝස්ට් එක නිර්මාණය කරලා තිබ්බ අපි දැක්කා. ඉතින් ටැටු ඉන්ඩස්ට්‍රි එකට අලුතින් එකතු වෙලා ඉන්න ටැටු ලෝලින්ට දැනගන්නත් එක්ක මම ඊළඟට කැමති අහන්න ටැටු ඉන්ඩස්ට්‍රි එකේ දැන් කොපමණ කාලයක් ඔබ ඉන්නවද? ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් එක ගැනත් අපි සඳහන් කරමු. ඉන්ඩස්ට්‍රි එකේ දැන් අවුරුදු 15ක් පමණ කාලයක් මම ඉන්නවා ස්ටාර්ට් කරපු කාලේ ඉඳලා. ඉතින් ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා සහ මේ ඉන්ඩස්ට්‍රි එක ඩිවෙලොප් වෙන හැටි අපි දැක්කා ගොඩක්. අපිට කලින් ප්‍රවීණයොත් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා තියෙනවා. ඒගොල්ලොන්ගෙනුත් ඉන්ස්පයර් වෙලා අපි ආටිස්ට්ලා සෙකන්ඩ් ජෙනරේෂන් ආටිස්ට්ලා විදියට ලොකු කාලයක් ඉතින් මේකේ වැඩ කරලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මේ ඉන්ඩස්ට්‍රි එක දැන් මේ ඇවිල්ලා තියෙන තැනට අද මේ කන්වෙන්ෂන් එකත් එක්ක වෙන දේවල් එක්ක බලද්දි. වසර 15ක අත්දැකීම් තියෙන ප්‍රවීණ ටැටු ආටිස්ට් කෙනෙක් විදිහට ඉතින් ඔබ ලංකාවේ ටැටු ඉන්ඩස්ට්‍රි එකට කරන්නේ විශාල සේවයක් දීම. ඉතින් අපි දන්නවා ඔබේ ටැටු ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒ ගැනත් අපි සඳහන් කරමු. ස්ටුඩියෝ එක ජායල තියෙන්නේ Goodfellas ටැටු ස්ටුඩියෝ කියන නමින් තමයි යන්නේ. ඉතින් දැන් අවුරුදු 15ක් තිස්සේ මුලින් මේක මගේ නමින් ගියේ. නමුත් ඊට පස්සේ මම Goodfellas කියන නමින් ඒක ආරම්භ කරලා දැන් ඒකේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනවා. විශේෂයෙන්ම අපි මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ ටැටු ඉන්ඩස්ට්‍රි එකට එන ආධුනිකයන්ට හොඳ දේ හරි විදිහට කියලා දෙන්න අපේ දිමු කරන්නේ විශාල සේවය. tattooacademy.lk නිර්මාතෘ තමයි දිමු ෆර්නෑන්ඩෝ කියන්නේ. මම කැමති ඇකඩමි එකේ වැඩ කටයුතු ගැනත් දැනගන්න. ලංකාවේ මේ දැන් ටැටු ඉන්ඩස්ට්‍රි එකේ වර්ධනයත් එක්ක ගොඩාක් දෙනෙක් මේකට යොමු වෙලා තියෙනවා ටැටු ආටිස්ට්ලා විදිහට ඒගොල්ලන්ගේ වෘත්තිය ආරම්භ කරන්න. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි බැලුවා මේකට අවශ්‍යතාවයක් තියෙනවා. කොහොමද ටැටු ආටිස්ට් කෙනෙක් හරියට grow up වෙන්නේ ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්නේ කියලා. ඉතින් ඒක ගැන හිතලා තමයි අපි මේ ටැටු ඇකඩමි කන්සෙප්ට් එක නිර්මාණය කරන්නේ. ඉතින් ගොඩාක් ඉන්ටර්නැෂනල් ලෙවල් එකකුත් මේක වෙනවා. ඉතින් ඒ වගේම අපිත් ලංකාවේ ඉන්න අයට මේ ඉන්ඩස්ට්‍රි එකට අලුතින් එන්න ඉන්න අයට කොහොමද හරි විදිහට ප්‍රොෆෙෂනලි මේකට එන්ටර් වෙන්නේ කියන එකට අඩිතාලමක් දාන්න තමයි අපි මේ ටැටු ඇකඩමි එක පටන් ගත්තේ. දැනට අපි බැචස් 12ක් විතර මේක කරලා තියෙනවා. මම සාමාන්‍යයෙන් ස්ටුඩන්ට්ස්ලා පොඩි ප්‍රමාණයක් එක්ක වැඩ කරන්නේ. ස්ටුඩන්ට්ස්ලා 6 දෙනෙක් එකවර. එතකොට මොකද මට ඒගොල්ලන්ට ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එක දෙන්න පුළුවන් සහ හොඳ ආටිස්ට් කෙනෙක් නිර්මාණය කරන්න පුළුවන් කියන එක මත තමයි ඒක තීරණය කරේ. ඒකේ වැඩ කටයුතුත් සාර්ථකව කරගෙන යනවා. ඉතින් ඉදිරියේදී බලමු
ඉන්ඩස්ට්‍රි එකේ මොකද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඉතින් මම දැනගන්න කැමතියි දැන් සිලෝන් ටැටු කන්වෙන්ෂන් 2026 මාර්තු 21 22 දවස් දෙක පුරාටම වෙනරා ගාඩන් හොටෙල් නිගම් පරිශ්‍රයේ පැවැත්වෙනවා. ඉතින් ගියවර අත්දැකීම් කොහොමද? මෙවර කන්වෙන්ෂන් එකෙන් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ගිය පාර මම හිතන්නේ ගොඩාක් දෙනෙක්ගේ සහයෝගයත් එක්ක කන්වෙන්ෂන් එක හොඳට වුණා. නමුත් අපි හැමතිස්සෙම try කරන්නේ කලින් එකට වඩා හොඳ කන්වෙන්ෂන් එකක් කරන්න. ඉතින් මේ පාරත් අයානකේ crew එකයි අපේ ලංකාවේ මේ event එකට support කරන tattoo artistලාත් එක්ක එකතු වෙලා හොඳම කන්වෙන්ෂන් එකක් දෙන්න, international level එකේ experience එකක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා එන අයට. ඒත් එක්කම කියන්න ඕනේ මේ පාර ගොඩක් entertainment side එකත් එක්ක අපි අන්තිම දවසේ second day එකේ ඒ කියන්නේ ලංකාවේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ rock bands එක්ක සහ suspension events ගොඩක් ඇක්ටිවිටීස් යනවා එන්ටර්ටේන්මන්ට් ඔයගලන්ට ඒවත් බලා ගන්න පුළුවන් මේ ආටිස්ට්ලාගේ ටැටු නිර්මාණයන් රස විඳින ගම. ඉතින් මම කියන හැමෝටම ආරාධනා කරනවා මේකට එන්න. මේ පාර next level experience එකක් තියෙන්නේ ලංකාවේ. මේක ඇවෙන්රා ගාඩන්ස් තියෙන්නේ. හැමදේම හොඳට සිද්ධ වෙයි. ඉතින් ඔයගලන්ට ආරාධනා කරනවා අනිවාර්යෙන් මේක මිස් කරගන්න එපා. ගොඩාක් ලස්සන event එකක් වෙනවා මේ පාර. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේ පාර event එකේ post එක ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. මොකද ගොඩාක් iconic post එකක් අපි design කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන් ඔයගලන්ට purchase කරන්න පුළුවන්. ඒත් එක්කම event එකේ t-shirt එකකුත් මේ පාර අපි design කරලා තියෙනවා. collectible item එකක් විදිහට ඔයගලන්ට ගෙදර ගෙනියන්න පුළුවන්. මොකද හැම tattoo convention එකකම ලෝකේ වගේ t-shirt එකක්, poster එකක්, bag එකක් වගේ දේවල් souvenirs ගෙනියන්න හදලා තියෙනවා. ඉතින් අපිත් මේ පාර ඒ වගේ experience එකක් ඔයගලන්ට ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා හැමෝටම ඒකත් අරන් යන්න කියලා. ඉතින් දිමු කිව්වා වගේම හරි අපූර්ව වැඩ ගණනාවක් සූදානම් වෙලා තියෙනවා මේ දින පුරාවටම. අපි ආරාධනා කරනවා එන්න කියලා. ඉතින් අවසන් වශයෙන් මම කැමතියි දැනගන්න අයානා ඉවෙන්ට්ස් මේ ටැටු කන්වෙන්ෂන් එක සංවිධානය කරන්නේ ලංකාවේ ප්‍රථම වතාවට. මේ ප්‍රයත්නය ගැන ඔබට මොකද හිතෙන්නේ ලංකාවේ ටැටු ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රවීණ ටැටු ආටිස්ට් කෙනෙක් විදිහට? ගොඩාක් සතුටුයි. ඒකයි අපි මේකට මෙච්චර සපෝට් කරන්නේ අපේ ආටිස්ට්ලා ඔක්කොම එකතු වෙලා. ඉතින් මේ වගේ ආයතනයක් ඉදිරියට ඇවිල්ලා මේ වගේ ඉන්ඩස්ට්‍රි එකට මේ දෙන සපෝට් එක ඉතාම වටිනවා. අපි හැමෝම මේක ගොඩාක් අගය කරනවා. එතකොට ගයාන් ඇතුළු ටීම් එකේ හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා ටීම් එකක් විදිහට ඇවිල්ලා මේ ඉන්ඩස්ට්‍රි එකට මේ දෙන සපෝට් එකට. ඉතින් ඒක අපි ගොඩාක් හදවතින්ම අගය කරනවා. ඉතින් එහෙමනම් ටැටු කලාවට ආධුනිකව පිවිසෙන ඔබට, එවැගේම ටැටු කලාවට ඇලුම් කරන ඔබට අපි ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා මාර්තු 21 22 මේ දින දෙක පුරාවටම සිලෝන් ටැටු කන්වෙන්ෂන් 2026 පැවැත්වෙන එන්න අපත් සමගින් එකතු වෙන මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා. ලංකාවේ දෙස් විදෙස් ප්‍රවීණ ටැටු කලාකරුවන් එකම තැනකින් ඔබට හම්බ වෙන හොඳම අවස්ථාව තමයි ඉතින් මේ ටැටු ගැදරින් එක. එන්න අපත් සමගින් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.